කොහොමද ඔයාලට හැමෝම ඉතින් ඇති කියලා හිතනවා. අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙනවා. අද වීඩියෝ එකත් එක්ක හැමෝම එකතු වෙන්න. අද මම ඔයාලට හදන්න කියලා දෙනවා කිරිකොස්. අද මම කිරිකොස් හදනවා. ඔයාලත් මාත් එක්ක එකතු වෙලා බලන්න කිරිකොස් හදන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ කිරිකොස් මම මේක සුද්ධ කරගත්තා. පොලොස් කන්නනේ ගෙනාවේ. පොලොස් කන්න ගෙනාවට ඒක පොලොස් කන්න බෑ. ඔයාලා මම ඇත්තට පොලොස් වලට වඩා කිරිකොස් වලට කැමතියි. මොකදනේ? මේක සුද්ධ කරගතිපු ගමන් අර ලියලා ගන්න ඕනේ නැත්තම් කාට පිපිල වගේ වෙනවා. මම දැන් සුද්ධ කරලා ටිකක් වෙලා මේ හොඳට අත් දෙකෙත් පොල් තෙල් ගාලා පීයෙත් පොල් තෙල් ගා ගන්න ඕනේ. නැත්තම් මේ කව්දි කියලා කොහොලේ ගොඩායි. ඒ හැම ගහකමත් නැහැ අනේ. කොහොල හැම ගහකම නෑ පමණක් කිව්වයි කොහොලේ මේ අඩු ගස් තියෙනවා. මේම ගහලා මේ විදිහට මේ කරදරේ මේම ඊට මේව කපා ගන්නවානේ. මේ විදිහට පොඩි කෑලි වලට එනකන් කපා ගන්න ඕනේ. මම ඔයාලට කපලා පෙන්නන්නම්කෝ. මේ විදිහට ඇත්තටම කිරිකොස් කනවා නම් හොඳයි. ඔය ගොඩාක් අය මේ බබාලට කිරි නෑ කියලා කොස් පොලොස් කනවා නම් ඇත්තටම කිරි නැති වෙන්නේ. ගොඩක් අම්මලා බබාට කිරි මදි කිරි නෑ කියලා බෙහෙත් ගෙනත් බොනවා. හොස්පිටල් එකේ නම් බබා හම්බෙලා ඉදි කිරි මදි වුණොත් කිරිපැටි කියලා දෙනවා. කිරි එරෙන්නේ කියලා. ඇත්තටම මේ ඒව බිව්ව කියලා කිරි එරෙන්නේ නැහැ. දෙනවා ඉතින් හොස්පිටල් එකේ. ඔයාලා බලන්න අද මං කියනට ඔයාලා බලන්න කොස් පොලොස් කාපු දවසට ඇත්තටම නතර කරගන්න බැරි තරම් කිරිනව බබාට බොන්න බැරි තරමට කිරි එනවා කොස් පොලොස් කාපු දවසට. ඔයත් බබාට කිරි දෙන අම්ම කෙනෙක් නම් කොස් පොලොස් කාලා බලන්නකො කිරිකොස් වලට පොලොස් වලට ඇත්තටම මාරු විදිහට කිරි එනවා. ඇත්තටම හොඳයි. මේ ඔයාලා මගේ channel එකට අලුත් නම් මම subscribe කරලා like එකක් දාලා දැනගන්න තියෙන දේක් තියෙනවා comment එකක් දාලා අහන්න. එහෙනම් මේ ටික කපාගමු. මේ තියෙන කපාගත්ත කිරිකොස් ටික මේ ගානට පොඩියට කපනෝනේ ලියනවනේ ලියා ගන්න ඕනේ. මේ විදිහට මේ ටක් ගාලා මේකේ කහට පිපිල වගේ වෙනවා. මේ ගානට දැන් මේ ටික හොඳට සෝද ගන්න. දැන් මම මේ ටික සෝද ගන්න මේ වගේ එකකට දාලා මේක සෝද ගන්න යනවා වතුර පහකින් විතර සෝද ගන්න හොඳට. දැන් මම මේකට ඕන දේවල් කපා ගන්න යන්නේ. රත් ලුණු ටිකක්, සුදු ලුණු ටිකක්, අමු මිරිස්, රම්පේ, කරපිංච ටිකක් ඕන වෙනවා. මම දැන් ඉතින් මේ ටික කපා ගන්න යන්නේ. අපි එහෙනම් මේ ටික කපමුනේ. මේ ලුණු වල ඇස් දානවා. මාර සැරයි. ඒ හැම වගේම නෑනේ පමණක් ලුණු වර්ග ඇත්තට මාර සැරයි. කපන්නත් කලින් ඇස් දෙක සුදු ලුණු කපා ගන්නවා. සුදු ලුණු නම් පොඩිවට කපන්න ඕනේ. දැන් පොල් දාලා මේ ටික කොටා ගන්නකොට ඒක ගානට තැරිලෙනවා. මම පොත්ත සුද්ධ කරගන්න ඕනේ. ඔයාලා දන්නවද යාළුවනේ බබාලගේ බර අඩු නම් බර අඩු බබාලා ඉන්නවනම් කොස් පොලොස් කිරිකොස් එයාලට නිතරම දෙන්න ඔයන්නේ. ගමේ නම් අපිට නම් තියෙනවා අපේ ගස් කීපයක්ම තියෙනවා. ඒවා ඉතින් කොස් පොලොස් තියෙනවා. බබාලට කොස් පොලොස් දෙන්න ඇත්තටම බඩ වැඩි කරගන්න පුළුවන්. බර වැඩි කරන්න කියලා පිටි විටමින් ಜಾති ඒව දෙන්න ඕනේ. ඉතින් මේ කොස් පොලොස් නිතර දෙනව නම් ඒ දෙල් දෙල් බත්තල් ඒ වගේ දේවල් වලට ඉතින් බබාලගේ බර වැඩි වෙනවා. ඇත්තටම කිරිකොස් එහෙම හදලා දෙනවා අපේ බබා නම් බඩ පිටින බත් කනවා. මේ ඒ වගේ දේවල් ඉතින් තියෙනවනේ හොයාගන්න. කඩේ ගන්නත් තියෙනවා. ඊට ගමේ නම් ඕනේ තරම් හොයාගන්න තියෙනුනේ කොස් පොලොස්. දැන් මේක හොදගන්න. ලුණු මිරිස් ටික ඔක්කොම කපා ගත්තා. දැන්
මේ ඔක්කොම ටික දාන්න නැහැ ටිකක් එළවලුවට කොස් ටිකට දානවා ඊටු ටික. අය අපි පොල් කොටනවනේ ඒකට දාගන්නවා. මේ තියෙන්නේ ලුණු, සුදු ලුණු, කරපිංචා, අම මිරිස්, රම්පේ මේ ටික කපලා තියෙන්නේ. දැන් ඉතින් මේ ටික එළවලුවට දාගන්න ඕනේ. අම මිරිස් ටික නම් ඔක්කොම දාගන්න. ලුණු වලිනුත් ටිකක් දාගන්න. සුදු ලුණු වලිනුත් චුට්ටක් දාගන්න. කරපිංචි ටික දාන්න. රම්පේ කොලත් දාන්න. දැන් මේ ඉතිරි වෙලා තියෙන ලුණු සුදු ලුණු ටික වංගෙඩියට දාගන්න ඕනේ. මේ තියෙන්නේ මං ගෙනපු වංගෙඩිය යාළුවනේ. ඇත්තටම ගල් වංගෙඩිය ගන්න හිතාගෙන තමයි ගියේ. තිබ්බේ නෑ. ඉතින් මේක අරන් ආවා. මේ තියෙන්නේ මං ගෙනපු වංගෙඩිය. මේක සාද්දේ නම් අහගෙන ඉන්න බෑ. ඩෝන් ගාලා එනවා කොටනකොට. වටේ ගෙවල් වලටත් එක්ක එනවා සම්බෝලයක් කොටද්දි. ඇත්තටම මේක මේ සාද්දේ නම් වැඩි එච්චර හිටින්නේ නැහැ ඉතින්. ඒත් අයිය කියනවා මේකක් ගෙනාවට වැඩිය හොඳයි නේ. මේ ගලක් ගෙනාව නම් අඹරන්න තිබ්බනි කියලා. අපේ ගෙදර තියන තැනක් නැහැ. ඒක නිසා ගෙනාවනේ. මේවා තියෙනනේ යාළුවේ ගල් වංගෙඩිය අර ගල් වලින් හදපු. ඇත්තට මේක හොඳයි කියලා හිතනවා මීට වඩා. මේක නම් වැඩක් නැහැ. මොනවා කරන්න දෙන්නේ ගෙන අපේක පාවිච්චි කරනවා. මේ තියෙන්නේ මම දැන් ඉතින් ඒකට ලුණු සුදු ලුණු ටික දාගන්නවා. දාලා එක පැත්තකින් තියලා තියෙනවා. තාම පොල් ටික ගෑවේ නැහැ. මේ විදිහට දාලා ඒක අපි අයිනකින් තියලා තිබ්බා. දැන් අපි බලමු කිරිකොස් ටිකේ මොනවද දාන්නේ කියලා. මම දැන් මේකට කුරුඳු ටිකක් දාගන්නවා. කුරුඳු කෑලි ටිකක්. ගොඩාක් දාන්නත් එපා. පොඩ්ඩක් දාන්න. කහ කුඩු ටිකයි දාන්නේ. මොකද පොල් කොට අද්දිත් අපි එකට කහ කුඩු ටිකක් දානවා. කහ කුඩු ටිකකුත් දාගත්තා. දුරු කුඩු පමණකයි නම් දාන්න යන්න මම නම් චුට්ටක් දාගන්නවා. මේක අර බෙදපු 3-5 කියන එක. ඒක චුට්ටක් දැම්මහම ඇති මේ වගේ චුට්ටක් දාගන්න. ආයේ ලුණු දානවා. ලුණුත් ටිකක් දාගන්න. ඉතින් මදි වුණොත් ඉතින් ආයේ දාගන්න පුළුවන්. මත් ලුණු කුඩු ටිකක් දැම්මම මම නම් ලුණු කුඩු පාවිච්චි කරන්නේ. ලුණු කැට පාවිච්චි කරාම මට ලුණු වැඩි වෙනවා. මම ඒක නිසා දැන් ලුණු කුඩු තමයි පාවිච්චි කරන්නේ. දැන් පුරුදු වෙලා මට ඒක ගානක් නැහැ. මම හුරු වෙලා තියෙන ලුණු කුඩු වලට. එහෙනම් දැන් තියෙන්නේ පොල් ටික ගන්න. අපි දැන් පොල් ගාමු. පොල් ටික ගා ගන්න යන්නේ ඔයාලු පොල් අනකොට හිරමනේ තලයට දාන කෑලි තියෙන්නේ. එක එකක් දාලා තියන්න ඕනේ. නැත්තම් හිරමනේ හොඳට සෝදලා ගන්න. මොකද පොල් කෑලි හිරමනේ අර රැඳිලා තියෙනවා නම් ඒව කන හුණු කැරපොත් වෙන ඇත්තට මේවා හරි විසයි. හොඳට සෝදලා ගන්න හිරමනේ තර. දැන් මම පොල් ටික ගන්න හදන්නේ. මේකට ලා පොල් තියෙන්නේ අර පැහිල ටිකක් අඩු අඩුයි කියන්නේ ගොඩක්ම නෙමෙයි සාමාන්‍ය ගන්න පැහිච්ච පොල් තියෙනවා නම් අර ඒවයිද තමුතු කිරි රසක් වගේ එකක් තියෙනවා ඒකත් එක්ක කිරිකොස් එක රසයි මේක නම් හොද්දට පැහිල පොල් කිච් දැන් පොල් ටික ගා ගන්න ඕනේ පොල් කෑල්ලක් ගා දැන් පොල් ටික නම් ගාලා ඉවරයි අපි වතුර ටිකක් දාලා කොස්ටිට ලිපේ තියා ගන්න ඕනේ වතුර ගොඩාක් දාන්නත් එපා මම නම් මේකෙන් එකක් දැම්මා දාලා එක ලිපේ තියාගමු ආයෙත් මතක් කරනවා යා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න ඉස්සරහටත් අලුත් වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙනවා අපි මේක වහලා ඕනේ තඹ ගන්න මුඩියකින් වහලා මේක ටිකක් තඹ ගමු පොල් ටික නම් ගාලා ඉවරයි මේ තියෙන්නේ මම ගාගත්ත පොල් ටික ගාගත්ත පොල් ටික මං ගෙඩියත් අරගෙන පොල් ටික දා ගන්න ඕනේ පොල් ටික කොටා ගන්න ඕනේ මේකට කහ කුඩු චුට්ටක් දානවා
කොස් ටිකවත් කහ දාපු නිසා ගොඩක් දාන්න එපා. ටිකක් දාන්න. හැඳි භාගයක් විතර දාලා මේක ඉතින් හොඳට කොටා ගන්න. එනෝනේ සද්දේ මේක හොඳට කොටා ගන්න ඕනේ යාළුවනේ. මේ තියෙන මම කොටාගත්ත පොල් ටික මේ විදිහට පොල් ටික කොටාගත්තා. දැන් මේ ටිකත් හොඳට කහ පාටයිනේ. මේ විදිහට කොටාගත්ත පොල් ටික ඔයාලට පුළුවන් නම් මේකද අර සුවඳ ගහන කොච්චි තියෙන්නේ. සුවඳ කොච්චි මොනවද කියන්නේ? කැවුම් මිරිස්නේ. එහෙමත් කියනවනේ එක එක නම් තියෙනවා. අර සුවඳ ගහන එකක් තියෙන පුළුවන් නම් ඔයාලා ගාව තියෙනවා නම් ඒකේ පොඩ්ඩක් දාලා පොල් ටිකත් එක්ක කොටලා ගන්න. එතකොට නම් මාරම සුවඳයි. අර අමුතු සුවඳක් එනවා මේ පොල් ටිකට දාලා කොටලා ඒක දාපුවාම. එහෙනම් ඉතින් කොස් ටික තැම්බෙනකම් තැම්බිලාද බලමු. ඔයාලටත් ඇත්තටම රස්නේ දැන අපේ පැත්තේ නම් ඇත්තට මාර රස්නේ දවස් ගාණක් වැස්සා. දැන් නම් ඉතින් පායලා තියෙනවා. පායලා කියන්නේ අවුව මාරම සැරයි. කොච්චර වතුර බිව්වත් මදි. මම හැමතිස්සෙම ඉතින් වතුර බොනවා. ඇත්තටම කොච්චර වතුර බිව්වත් මදි. ඔයාලත් පුළුවන් තරම් වතුර බොන්න. එක වේලිනවනේ. මේ තියෙන්නේ මගේ කොස් ටික. දැන් නම් සාමාන්‍ය ගන්නට තැම්බිලා තියෙන මේක හොඳට කවලම් කරන්න ඕනේ. මේ දැන් පොඩි සුවඳක් එනවා. අර කොස් වගේ මට තැම්බෙන්නේ නැහැ. මේක ටිකක් වෙලා යනවා අයියයි. මේ ගානට වතුර තියෙන්න. ඇයි දැන් තව ටිකකින් මේක තැම්බුනහම පොල් ටිකක් දානවනේ. එතකොට පොල් ටික තැම්බෙන්නත් වතුර තියෙනවනේ. මේ විදිහට මේ විදිහට තියෙද්දි දැන් අපි මේක මුඩියකින් වහලා තැම්බෙන්න දෙමු. මේ තියෙන්නේ දැන් නම් පොලොස් ටික හොඳටම තැම්බිලා. අර ගොඩ තම්බන්නත් එපා සාමාන්‍යයෙන්. ඔයාලට තේරෙන්නේ මේ විදිහට තියෙන්නේ. දැන් නම් තැම්බිලා මේ. දැන් වතුරත් තව ටිකක් තියෙනවා. දැන් මේකට පොල් ටික දාගන්න ඕනේ. චුට්ටක් කෑල්ලක් අරන් හාලා බලන්න තැම්බිලාද කියලා. මේකට පොල් ටික දාලා කවලම් කරගන්න ඕනේ. මේකට පොල් ටික දාගන්න. පොල් ටික දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. මේ හැම තැනටම පොල් ටික විසිරලා යන විදිහට මම දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. අඩිය අල්ලන්න දෙන්න එපා. එතකොට රොස් රසයි රොස් වෙලා වගේ වෙනවා. මේ විදිහට හොඳට කවලම් කරගන්න. මේ විදිහට පොල් ටික හොඳට කවලම් කරගන්න. ගින්දර අඩු කරලා තියාගන්න. නැත්නම් අඩිය අල්ලනවා. පොල් ටික දාලා කවලම් කරලා චුට්ටක් තැම්බෙන්න වගේ වෙන්න ඕනේ පොල් ටිකත්. මූඩියකින් වහන්න නම් ඕනේ නැහැ. මෙහෙම කවලම් කර තිබ්බහම තැම්බෙනවා. දැන් නම් මාර සුවඳ. මේක ඉතින් ඔයාලා ලුණු බලන්න. ඔයාලට ලුණු මදි නම් ලුණු චුට්ටක් ආයෙ දාගන්න. මට නම් ලුණු මදි. මම මේකට තව ලුණු චුට්ටක් දානවා. දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. දැන් නම් කිරිකොස් එක හරි ඇත්තටම රසයි මාර සුවඳයි. ඔයාලත් හදලා බලන්න. දැන් නම් හොඳට තැම්බිලා පොල් ටිකක් තැම්බිලා තින් දැන් ලිප් ඔෆ් කරගන්නවා. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඔයා කිරි දෙන අම්ම කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේ විදිහට හදලා කන්න ඕනේ. ඔයාගේ බබාගේ බර අඩුයි නම් ඔයා මේ විදිහට හදලා දීලා බලන්න. එයාලා ආසාවෙන් කාවි. ඇත්තටම බරත් හැදෙනවා මේ විදිහට කනකොට. ඔයාලට පුළුවන් නම් දවස් ගානුනත් කමන්නේ ළමයින්ට දෙන්න පොලොස් කොස් මේ විදිහට කිරිකොස් හදලා. අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඔයා මව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් ඔයාලා හැමෝටම බුසන්නයි.